ඔයාලව මං හරිම ආදරෙන් පිළිගන්නවා මගේ ස්ටයිල් විත් ලියෝන් YouTube channel එකට. මං දාන පළවෙනිම වීඩියෝ එක තමයි ඉතින් මේක. මම මේ බිස්නස් එක පටන් ගත්තෙත් සෝෂල් මීඩියා එක හරහා දැකලා හරිම හම්බෙකින්. ඉතින් මං හිතනවා මේ කියන දේවල් වලින් ඔයාටත් පොඩි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වෙයි කියලා. මම මේ පෙන්නන ලස්සන ගවුම මගේ ආදරණීය 6XL size අඳින කස්ටමර් කෙනෙක් ඕඩර් කරපු ගවුමක්. ඉතින් ඒ ගවුම මහන වීඩියෝ එක බලන ගමන්ම මේ කතාවත් ආගෙන ඉන්නකෝ. මට මුලින්ම සෝෂල් මීඩියා එක හරහා තමයි මම දැක්කේ මෙන්න මෙහෙම මේ බිස්නස් කරන පේජස් එහෙම කීපයක්. මට ඉතින් ඇත්තටම හිතුණා මටත් මේ වගේ බිස්නස් එකක් කරන්න පටන් ගන්න තිබුණා නම් හොඳයි කියලා. හැබැයි ඉතින් කවදාවත් මං මහන මැෂින් එකක් නම් පාගලවත් නැහැ. මට දැන් ඒ උනාට කරන්න හිතුනේ 3D බිස්නස් එකක්. මං මුලින්ම මේ අපේ අම්මට කිව්වා අම්මේ මට මෙන්න මෙහෙම අයිඩියා එකක් ආවා. එහෙම ඒකම අම්මා කිව්වා මේ ඕවා කරලා කාටද හරියේ? ඕව අපිට හරියන ඒවා නෙවෙයි බිස්නස් කියන්නේ එහෙම කියලා. හැබැයි ඉතින් මං මගේ අදහස අත්හැරියේ නැහැ. මම මගේ අතේ තිබුණ රුපියල් 10000න් මං නයිටි කියුලට් ලෝං පෑන්ට්ස් මාන කීප දෙනෙක්ව බලලා එයාලගේ ගෙවල් වලට ගිහින් බලලා හරියටම නීට් එකටම ක්වොලිටි එකටම වැඩේ කරන කෙනෙක්ව තෝරගෙන එයත් එක්ක මගේ බිස්නස් එක දිගටම කරගෙන ගියා. ඒ කියන්නේ මං එයාගෙන් ඇඳුම් අරගෙන බොහොම පොඩි ලාභයක් තියාගෙන මගේ FB එක හරහා. ඒ කියන්නේ මට එතකොට පේජ් එකක්වත් හදලා තිබුණ නැහැ. ඒක නිසා මං පේජ් එකක් ඇත්තටම හදන්න දන්නෙත් නැහැ ඒ කාලේ. ඉතින් මම මගේ FB ප්‍රොෆයිල් එක හරහා මාකට් ප්ලේස් එකේ දාලා ඊට පස්සේ ගෲප්ස් වලට ෂෙයා කරලා මම බිස්නස් එක කරගෙන ගියා. ලොකු ලාභ තියාගෙන ඇත්තටම අපිට මොකද ගෙදරට හඳින ඇඳුමකට ලොකු ගාණක් වියදම් කරන්න කවුරුවත් කැමති නැහැනේ. ඉතින් කියුලට් එකක්, නයිට් ඩ්‍රෙස් එකක්, ඊට පස්සේ ලොං පෑන්ට් එකක් කියන්නේ අපි ගෙදරට අඳින්න ගන්න දෙයකට එහෙම ලොකු මුදලක් යට කරන්න කවුරුත් කැමති නැහැ. ඒක නිසා මං වැඩි ලාභ තියාගන්න නැතුව පොඩි ලාභයක් තියලා ඒ ඇඳුම් ටික විකුණගෙනම COD හරහා තමයි කරගෙන යන්නේ. මුලින්ම කෑෂ් ඩිපොසිට් කරේ. පස්සේ මොකද මට දැන් යට කරන්න සල්ලි නැහැනේ. ඒක නිසා කෑෂ් ඩිපොසිට් විතරයි කරේ. පස්සේ මම COD කරන්න පටන් ගත්තා. පෝස්ට් ඔෆිස් එකත් එක්ක ගිහින් කතා කරලා COD කරන්න පටන් ගත්තා. යාළුවා මට කරන විදිය කියලා දුන්න කොහොමද පාර්සල් එකක් යවන්නේ, පැකින් කරන්නේ කොහොමද කියන විදිය ඇත්තටම යාළුවා මට කියලා දුන්න පෝස්ට් ඔෆිස් එකෙන්. ඒ හරහා මම කරන්න පටන් ගත්තා. ඔහොම කරගෙන යනකොට මේ කට්ටියන්ගෙන් ඉල්ලීම මත මට ඊට පස්සේ විස්කෝස් ගවුම කරන්න පටන් ගත්තා. විස්කෝස් ගවුම් කියන්නේ ගෙදරට අඳින සැහැල්ලු ගවුමක්. ඇත්තට මේකට ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් ආවා. සතියට ලොකු ඕඩර්ස් ප්‍රමාණයක් මගෙන් ගියා. ඒකත් මං අර විදියටම මහන අක්ක කෙනෙක්ගෙන් අරගෙන වැඩි ලාභයක් තියාගන්න නැතුව පොඩි ලාභයක් තියාගෙන ඒ ගවුමත් දුන්නා. ওই අතර තුරේ මට හිතුණා මේ මටත් මහන්න ඉගෙන ගන්න තිබ්බනම් මටත් මහන්න තිබුණා නම් මොකද දැන් කවුරුත්ම දැන් මගෙන් ගන්න කස්ටමර් කෙනෙක් දැන් අනිවාර්යෙන් දෙවෙනි ඕඩර් එකත් මටම දෙනවා. ඒ දෙන ගමන් එයාලා මට කියනවා අනේ ඔය අලුත් ඩිසයින් කරන්නකෝ, ඔය ගෙදරට අඳිනේම නැතුව තව ඩිසයින් කරන්නකෝ එහෙම කියලා. එතකොට මං කල්පනා කරා මේක මටම කරන්න තිබුණා නම් මොකද මටත් මේ ගැන දැනුමක් තිබුණා නම් හොඳයි කියලා මං ඔන්ලයින් කෝස් එකක් කරා, ඩිප්ලෝමා කෝස් එකක් කරා ඔන්ලයින් හරහා. මිස් කෙනෙක් තෝරගෙන එයාගෙන් මං ඔන්ලයින් හරහා ඩිප්ලෝමා කෝස් එකක් කරා. ඒකෙන් ඇත්තටම ලොකු දැනුමක් ලැබුණ කවදාවත් ඇඳුම් අහලා නැති මට ලොකු දැනුමක් ලැබුණා. ඊට කලින් මට දැන් ඔය මහන්න අදහස ආවට පස්සේ මං මැෂින් එක නිකන් පොඩි රිදි කෑලි වල පාගලා මැෂින් එක පාගන්න පුරුදු වුණා. ඊට පස්සේ YouTube වීඩියෝස් බැලුවා. YouTube වීඩියෝස් බලලා මේ පත්තර කොළ වල බ්ලොක් කැපුවා. පත්තර කොළ වල බ්ලොක් කපලා ටික හුරු වුණා. ඒ හුරු වුණාට පස්සේ තමයි මම ඔන්ලයින් ක්ලාස් එකත් එක්ක සම්බන්ධ වුණේ. ඉතින් ඔහොම ඉන්න අතරේ මට ඇත්තටම පුළුවන් වුණා මුලින්ම කාෆ්ටාන් ඩ්‍රෙස් එක, ස්මෝක් ඩ්‍රෙස් එක අන්න ඒ වගේ අපිට මුලින්ම පටන් ගන්න පුළුවන්. අපි ලොකු ඩිසයින්ස් වලට යන්න කලින් අපිට පොඩි සිම්පල් ඩිසයින් එකකින් අපේ බිස්නස් එක පටන් ගන්න පුළුවන්. ඉතින් ඒ සිම්පල් ඩිසයින් එකෙන් මම බිස්නස් එක පටන් ගත්තා. මට ඇත්තටම ඕඩර්ස් ආවා. මොකද අපි කරන වැඩේ හොරබොරුවක් නැතුව, කිසිම වංචාවක් නැතුව, හරිම නීට් එකට ක්වොලිටි එකට අපි කස්ටමර්ට දෙනව නම් මං හිතනවා ඇත්තටම
අපිට ඒ හරහා අයිත් නැවත අපෙන් ගත්ත කස්ටමර් කෙනෙක් අයිත් නැවත ඕඩර් එක දෙන්නෙත් අපිටම තමයි. කොච්චර මොකද ගොඩාක් පේජස් තියෙනවා. දැන් බලන කෙනා ඔන්ලයින් බිස්නස් පටන් අරන් තිනවා. හැබැයි අපි දැන් ඉල්ලන ප්‍රමාණය වැඩිනේ. ඒ කියන්නේ අපිට එක්කෙනෙක්ට මේ ඉල්ලුමට සැපයුම දෙන්න බැහැනේ. ඒක නිසා මේක බෙදීමක් වෙනවා. ඉතින් ඒ කියන්නේ කීප දෙනෙක් අතර මේ ව්‍යාපාරය බෙදිලා යනවා. ඉතින් ඒක හින්දා එක්කෙනෙක්ටම ඕඩර්ස් ටික යනවා කියලා නෑ. අපිට පුළුවන්. බැරි නෑ. අපි කරන වැඩේ හරියට කරනවා නම් අපි කස්ටමර්ට හරියට ගාම දෙනවා නම් අනිවාර්යයෙන්ම ඒ කස්ටමර් අයිත් ඕඩර් එක දාන්නේ අපිටම තමයි. එතකොට එයාලා දන්න කස්ටමර්ස් දන්න එයාලගේ නෑදෑයන්ට කියනවා, අසල්වාසීන්ට කියනවා, යාළුවන්ට කියනවා. එතකොට එයාලට අපේ WhatsApp numbers දෙනවා, අපේ page එකේ link එක දෙනවා, මෙයාව contact කරගෙන මෙයාගේ ඇඳුම් හොඳයි කියලා. ඉතින් ඒ හරහා orders එනවා. ඉතින් ඇත්තටම කරන වැඩේ හරියට කරොත් අපිට පුළුවන් අපේ ඕඩර් එක අපේ ව්‍යාපාරය කඩාගන්නේ නැතුව දිගටම කරගෙන යන්න. ඉතින් මට ඇත්තටම මං කියවනේ මට පේජ් එකක් තිබුණේ නැහැ කියලා. කොහොම හරි දැන් මේ වැඩේ දැන් Tamanටම කියලා අනන්‍යතාවයක් හරිම ලස්සනට කරගෙන යන්න පුළුවන් නේ. Tamanටම කියලා පේජ් එකක් තියෙනවනම් මම පස්සේ පේජ් එකක් පටන් ගත්තා. පේජ් එකක් හදන්න ඉගෙන ගත්තා. YouTube එකේ ඕන තරම් වීඩියෝස් තියෙනවා පේජ් එකක් FB පේජ් එකක් හදන විදිය. ඉතින් ඒ හරහා මම බලාගෙන FB පේජ් එකක් මට මුලින්ම මල්ලි කෙනෙක් තමයි මෙහෙම හදන්නක් කියලා දුන්නේ. ඊට පස්සේ එයා ඒ කියලා දුන්නාට පස්සේ මම ආයෙත් YouTube සර්ච් කරලා බලලා මට ඕනි විදියට මගේ FB page එක මම හදාගත්තා. ඒ හරහාත් මට එතකොට පුළුවන් වුණා මගෙන් දැන් අර කලින් අරගෙන තිබුණු කස්ටමර්ස්ලා ගනිපු ෆීඩ්බැක්ස් හොඳ දාලා තිබුණේ ඒවා, ෆොටෝස් එවලා තිබුණේ ඒවා, පාර්සල් එක ලැබුණා කියලා ඒව මගේ page එකේ දාන්න ගත්තා. ඒ හරහා මට ලොකු කස්ටමර්ස්ලා බේස් එකක් එකතු වුණා. ඉතින් මට ඔයාලට කියන්න තියෙන්නේ ඇත්තටම ඔයාලත් හරිම ආසාවක් තියෙනවා නම් ඒ කියන්නේ මොකක්ම හරි ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න තමන්ට ආස දේවල් තමන්ගේ සල්ලි වලින් ගන්න. ඉතින් ඒ දේවල් වලට තමන්ගේ හස්බන්ඩ්ගේ, තමන්ගේ දරුවගේ, තමන්ගේ අම්මගේ, තාත්තගේ, තමන්ගේ සහෝදරයෙක්ගේ ඒ අවශ්‍යතාවලට අපිට මුදල් ඕනි වෙනවනේ. ඉතින් ඒ හැම දෙයක්ම තවත් කෙනෙක්ගෙන් අපි බලාපොරොත්තු වෙනකන් ඉන්නේ නැතුව අපි හරි හම්බ කරගන්න මහන්සියෙන් හරි හම්බ කරගන්න සල්ලි වලින් අපිටම වියදම් කරලා කරගන්න තියනවා නම් ඇත්තටම හරිම වටිනවා. මම දැකලා තියෙනවා දැන් සෝෂල් මීඩියා වල ගොඩාක්ම කාන්තාවන් ස්වයං රැකියාව පටන් අරන් තියෙනවා. ඉතින් ඔයත් අදම පටන් ගන්න ඔයාලට මාන මැෂින් එකක් තියෙනවා නම් ඔයාට පුළුවන් ඔයා දන්නේ කීකේ ඉන්න එපා. ඔයා දන්න පුංචිම දෙයකින් ඔයාට පුළුවන් කොට්ටුරයක් මෝට්ටු කරලා බෙඩ් ෂීට් ඊට පස්සේ ස්ක්‍රන්චීස් හරිම ලේසි ස්ක්‍රන්චීස් හදන්න. මොකද ඉවත ලන රෙදි කෑලි වලින් ඔය හදන්න පුළුවන් ස්ක්‍රන්චීස්. මම දැකලා තියෙනවා මේ දැන් මම උනත් දෙනවා මං මහලා ඉතුරු වෙන රෙදි කෑලි මේ අරන් යන අය ඉන්නවා. එයාලා ටේබල් මැට් හදනවා, ස්ක්‍රන්චීස් හදන්න ගන්නවා. ඉතින් ඒවට ඇත්තටම වියදමක් යන්නේ නැහැ නේ. ඔයාලට රෙදි වලට සල්ලි යන්නෙත් නැහනේ. ඉතින් එහෙම හරි ඒ ව්‍යාපාර පටන් ගන්න පුළුවන්. අනිත් එක තමයි සේල්ස් නැහැ කියලා අතහැරලා දාන්න එපා. අලුත් විදියට හිතන්න. තවත් කෙනෙක්ව කොපි කරලා ඒ කෙනා කරන විදියටම ඒක කරන්න යන්න එපා. ඔය අලුත් විදියට හිතලා අලුත් දේවල්. මොකද දැන් ඇත්තටම තාක්ෂණය හරිම දියුණුයි. අපිට YouTube එකේ වුණත්, TikTok එකේ වුණත්, FB එකේ වුණත් ඕන තරම් සර්ච් කරොත් Instagram හැම දෙයකම අපිට බලා ගන්න පුළුවන්. මේ අපි දැනුම වීඩියෝ එකක් එඩිට් කරන්නේ කොහොමද? බිස්නස් එකක් පටන් ගන්නෙ කොහොමද? මොනවාද ගෙදරලා ඉඳන් කරන්න පුළුවන් බිස්නස්? මේ හැම දෙයක් ගැනම වීඩියෝස් දාලා තියෙනවා. ඉතින් අපිට තියෙන්නේ උවමනාවක් නැතිකම ඇත්තටම. ඒක නිසා හොඳම දේ තමයි try කරන්න, බලන්න, අත්හැරලා දාන්න එපා. අදම පටන් ගන්න පුංචිම දෙයක් හරි අදම පටන් ගන්න. මොකද චූටි බබාලගේ ඇඳුම් වලට ලොකු ඉල්ලුමක් තියෙනවා. ඊට පස්සේ කියුලට් නයිටි, ලොං පෑන්ට් ඉතින් ඒව මහන්න පුළුවන් අය ඉන්නවා. දැන් අනිත් එක ඔයාලා මහන්න දැනගෙන ඔයාලා අඳින්න දන්නේ නැත්නම් බ්ලොක් සෙට් පවා මම දැකලා තියෙනවා විකුණන්න තියෙනවා. ඉතින් පොඩි මුදලක් වියදම් කරලා බ්ලොක් සෙට් එකක් අරගෙන එක ඇඳුම් සෙට් ටිකක් මහලා බලන්න. මේක මට හරියනවද නැද්ද කියලා. ඉතින් ඒක හරියන්නේ නැත්නම් අපි වෙන දෙයකට යමු වෙන්න පුළුවන්. මොකද හැමදාම පටන් ගන්න එකම දෙයින් හරියන්නේ නැහනේ.
ඒක නිසා මට ඉතින් ඔයාලට කියන්න තියෙන්නේ පුංචිම දෙයකින් පටන් ගන්න. පටන් අරගෙන ගෙදර ආර්ථිකයට ශක්තියක් වෙන්න ඔයාලට පුළුවන්. ඉස්සරහට මම වීඩියෝස් වලින් අරන් එන්නම්. ඔන්ලයින් ව්‍යාපාර මොනවද කොහොමද ආරම්භ කරන්නේ? ඒ වගේම වෙළඳ පොලක් හොයාගන්නේ කොහොමද? එතකොට ගොඩාක් අය දන්නේ කුරියර් එකක රෙජිස්ටර් වෙන පෝස්ට් ඔෆිස් එකේ කොහොමද ගිහින් මේ පාර්සලයක් දාන්නේ කියලා දන්නේ. ඉතින් මේ හැම දෙයක්ම මම වීඩියෝ එකකින් ඉස්සරහට ඔයාලට අරගෙන එන්නම්. ඉතින් මම හිතනවා මම මේ කියපු දේවල් වලින් ඔයාලට චූටි හරි අයිඩියා එකක් ගන්න පුළුවන් වුණා කියලා. මගේ මේ පළවෙනි වීඩියෝ එක නිසා වැරදි තියෙනවා නම් මට සමා වෙන්න. ඉතින් channel එකත් එක්ක එකතු වෙන්න කියලා හරිම ආදරෙන් ගොඩක් ආදරෙන් මම ඔයාලගෙන් ඉල්ලනවා. සුබ දවසක් ඔයාලා හැමෝටම.